ඉතාමත්ම වැදගත් දවසක් විශේෂයෙන් ශ්‍රී ලංකාවට සහ බෙලරුස් ජනරජයට. මොකද බෙලරුස් ජාතික ගුවන් සේවය බෙලවියා ගුවන් සේවය අද ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපළට ගුවන් ගමන් ආරම්භ කරන ඉතිහාසයේ පළවෙනි වතාවට. ඉතින් මේක අපිට මම හිතන්නේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් උත් ඉතාමත්ම වැදගත් දවසක්. ඉතින් මේක තමයි මූලික හේතුව අද මේ උත්සවස්ථාවට මෙතන ගුවන් තොටුපළේ මත්තල අපි සහභාගී වෙන්න. ඊට අමතරව මේ එළඹෙන වින්ටර් සීසන් එකේ රෙඩ් විං රුසියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් රැගෙන එන රෙඩ් විං සමාගමේ ප්‍රථම ගුවන් යානයත් එන වින්ටර් සීසන් එකේ අද උදේ මෙහෙට ආවා. ඉතින් අද දවසේ අපි මත්තල ගත්තොත් එහෙම මම හිතන්නේ 700කට ආසන්න සංචාරකයින් ප්‍රමාණයක් අද මත්තල ගුවන් තොටුපළට පැමිණියා. ඉතින් මේක ඓතිහාසික අවස්ථාවක්. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ඉතාමත්ම ශීඝ්‍රයෙන් එළඹෙන සංචාරක වාරය සඳහා දැන් අපි සූදානම් වෙනවා. මත්තල ගුවන් තොටුපළත් ඒ සඳහා සූදානම් වීම සහ ආරම්භය තමයි අද අපි පටන් ගන්නේ මත්තල ගුවන් තොටුපළේ. අද තිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අද දිරන බිස්නස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.